ඔන්න ඉතින් අද වීඩියෝෙන් ගෙනලා තියෙන්නේ ස්ටීම් එකේ ඔයාලට බයි කරලා ගන්න තියෙන ඕනම ගේම් එකක් කොහොමද ෆ්‍රී අරගෙන ස්ටීම් එක හරහාම ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න කියලා. ඉතින් වීඩියෝට යන්න කලින් කියන්න ඕන මේක 100%ම සිකියුර් මෙතඩ් එකක් නෙමෙයි. ඒ හින්දා ඔයාලගේ දැනට account එකක් තියෙනවා නම් ස්ටීම් එකේ ඒ ස්ටීම් account එකෙන් මේක try කරන්නේ නැතුව අලුත් account එකක් හදලා ඒ ස්ටීම් account එකෙන් මේක try කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක කරන්න කියලා. හරි ඉතින් මම මුලින්ම පෙන්නන්නම් ඔයාලට මම අද ගන්න යන ගේම් එක. ඉතින් මේ ගේම් එක තමයි මම අද ස්ටීම් එකෙන් ෆ්‍රී ගන්න යන්නේ. මේක ස්ටීම් එකේ නම් $60ක් වෙනවා. ඉතින් $60ක් කියන්නේ මම ඔයාලට පෙන්නන්නම් රුපියල් 17500ක්. ඉතින් ඒක ඇත්තටම ලොකු ගාණක්. කොහොම හරි මම මේ ස්ටීම් එකෙන්ම තමයි ෆ්‍රී ගන්න යන්නේ. ඒ කියන්නේ ඔයාලා දන්නවා මේ වගේ paid ගේම් එකක් ඔයාලා ෆ්‍රී ගන්නවා නම් මොකක් හරි crack site එකකට ගිහිල්ලා Google එකෙන් ඒ ගේම් එක download කරලා ඒක crack කරලා වෙනම play කරන්න ඕනේ. ඉතින් එහෙම ඕනේ නැහැ. මේක ස්ටීම් එකෙන්ම download කරගන්න විදිහක් තියෙනවා. ඉතින් දැන් මම ඒ විදිහ තමයි කියලා දෙන්න යන්නේ. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ Steam account එකක් නැත්නම් දැනට ඔයාලා Google එකේ Steam කියලා search කරලා ගිහිල්ලා මේ තියෙන Steam එකේ original site එක උඩින්ම එන්නේ steampower.com කියන්නේ මේකට ගිහිල්ලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන් මෙතන create account ගිහිල්ලා account එකක් හදාගෙන normal විදිහටම login වෙලා ඊට පස්සේ මෙතන install Steam දුන්නාම ඔයාලට Steam එක download කරගෙන ඔයාලගේ computer එකට ඒක install කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන අපිට තියෙනවා tool එකක් Steam tool කියලා එකක් ඉතින් ඔයාලා Steam tool එක download කරගන්න මම මේ ඔක්කොගේම links description එකේ දාලා තියන්නම් මෙතන Steam tool එක search කරාම steamtools.net කියන site එක මේ China scene එකක් තියෙන එක ඉතින් මේ Chinese වලින් තියෙන මම මේ English වලට translate කරගන්නවා නැත්තම් රැකවයිනවා කොහොම හරි මෙතනින් මේක ගිහලා මෙතන download now දෙන්න තියෙන මම ඔයාලා description එකේ link එක දාලා තියන්නම් ඒකෙන් ගිහලා download කරගන්න පුළුවන් ඉතින් මෙහෙම virus detected කියලා වැඩනවා ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ මේක off කරලා ඉන්න ඕන virus and threat protection එකේ real time protection එක off කරලා ඉන්න ඕන නැත්තම් අනිවාර්යෙන් මේක ඔයාලා download කරන්න දෙන්නේ නැහැ. මේ තියෙන real time protection ගිහිල්ලා මේක off කරලා ඔයාලා ඊට පස්සේ download කරාම මේක download කරගන්න පුළුවන්. මේ විදිහට කියලා මෙතන download button එක දුන්නාම දැන් download වෙන්න ඕන පුතේ හැටියට. හරි. මේ තියෙන Steam tool setup කියලා download වුණා එකක්. ඉතින් ඔයාලා මේක double මෙතන මේක open කරගත්තාම මෙතනත් run දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ මේ වගේ ඒක close කරගන්නම්ම. ඊට පස්සේ මෙන්න මේ වගේ command prompt එකේ window එකක් open වෙනවා. ඉතින් මේක open වෙලා විනාඩි 5ක් විතර තියෙනවා. විනාඩි 5ක් විතර තිබ්බට පස්සේ මේක auto install වෙලා මේ ඔයාලට desktop එකේ මෙන්න මේ වගේ icon එකක් එනවා. ඔයාලා වෙනත් මේ icon එක desktop එකේ auto මේ වගේ icon එකක් create වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ Steam tool එක install කරගත්තට පස්සේ මුලින්ම කරන්න ඕනේ මම ඔයාලට description එකේ දාලා තියෙනවා තව link එකක් මෙන්න මේ වගේ drive link එකක් Steam games කියලා. ඉතින් මේක ඔයාලා download කරගන්න මේක MB 130ක් වගේ වෙන්නේ. ඉතින් මම මේක right click කරලා extract කරගන්නවා. මෙතනට මේක extract කරගත්තා මම. ඉතින් මේකේ තියෙනවා games ඔයාලට ගොඩාරියක්. ඉතින් මේක ඇස්සේ තමයි game ටිකට ඕන files ටික තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා WWE, The Crew, ඊට පස්සේ Sea of Thieves, Ride, Red Dead Redemption, Marvels ඔය games ඔක්කොම තියෙනවා Hitman, GTA 5 ඔයාලට ඕන game එක මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන ගේම් එක ගන්න කරන්න ඕනේ දැන් මගේ නම් මට නම් ඕනේ Marvel's Spider-Man Remastered මෙන්න මේ ගේම් එක. ඉතින් මම මේකේ තියෙන RAR එකක් මේක extract කරගන්න ඕනේ. මම මේක WinRAR එකෙන් ගිහලා extract to Marvels දෙනවා. එතකොට ඔය කොහරි folder එකක් හැදිලා ඇති. මේ folder එක. මේක අස්සර ගිහිල්ලා මෙතන ඔයාලට තියෙනවා files වගේක්. මේ Lua කියලා manifest කියලා මේ වගේ files වගේක් තියෙනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙහෙම අපි download කරගත්තු Steam tool එකේ icon එකට මේ files ටික drag කරන් ගිහලා දාන්න තියෙන්නේ. ඒ දැම්මට පස්සේ මෙන්න මේ වගේ පොඩි list එකක් වැටෙනවා. Steam එකේ library එකට ඔයාලගේ මේ game එක add වුණා කියන එක තමයි එහෙම list එකක් වැටලා කියන්නේ. ඉතින් ඒක උනාට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේක right click කරලා මේ settings ටික හදා ගන්න ඕන. මේක settings කියන්නේ මෙන්න මේ unlock Steam solutions කියන එක අනිවාර්යෙන් disable කරලා තියා ගන්න ඕනේ. මෙතන launch Steam options කියන එකේ මේ තුනම tick දාලා තියා ගන්න ඕනේ. ඒ දාලා මෙතන restart Steam කියන එක දෙන්න. restart Steam කියන එක දුන්නාට පස්සේ ඔයාලගේ Steam එක restart වෙනවා. ඊට පස්සේ ඔයාලා අතරින් add කරපු game එක ඔයාලගේ Steam එකේ library එකට add වෙලා තියෙයි. දැන් මම මෙහෙම යනවා මගේ library එකට. library එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන Marvel's Spider-Man Remastered. මේ දැන් මට තියෙන්නේ දැන් මම නම් මේක download කරලා තියෙන්නේ මේක GB 100 ගණන්ද කොහෙද GB 100 ගණක් හරි 80 ගණක් හරි මම නම් මේක download කරලා තියෙන්නේ කලින් crack කරලා. ඉතින් ඔයාලට මෙතන download කියලා button එකක් ඇති. ඊට පස්සේ download button එක දීලා normal විදිහට game එක play කරන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට game එක play කරලාත් පෙන්නන්නම්. ඉතින් මේ විදිහට තමයි ඔයාලට ඕනම game එකක් Steam එකෙන්ම free ගන්නෙ. ඉතින් Steam එකේ free ගත්තාම ඔයාලට තියෙන වාසිය තමයි Steam එකේ download speed එක unlimited. දැන් ඔයාලා crack site එකකින් වගේ ගන්නවා නම් ඒ වගේ speed limit එකක් තියෙනවා. uTorrent එකකින් වගේ ගන්නවා නම් කොහොමද speed limit. ඉතින් Steam එකේ වගේ ගන්නවා නම් කොහොමද speed limit එක නැහැ. ඔයාලගේ connection එකේ speed එකේ තරමට game එක download කරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් original game files ඉතින් මුකුත් miss වෙන්න විදියක් නැහැ. game එක install කරාට පස්සේ errors එන්නේ එහෙම නැහැ. මුකුත් නැහැ. ඔයාලට ඉතින් මේකට game එක play කරන්න පුළුවන්. දැන් මම game එක open කරලා වෙන්නන්නම් ඔයාලට. හරි මම lobby එකට ආවා. මේ විදිහට තමයි game එක තියෙන්නේ. මම ඔයාලට game එක චුට්ටක් play කරලා පෙන්නන්නම් game එක වැඩ කරනවා කියලා පෙන්නන්න. හරි මම game එක ඇතුළට ආවා. මේ විදිහට තමයි game එක තියෙන්නේ. game එකේ කිසිම අවුලක් නැහැ. ඔයාලා අතන තියෙන ඕනම game එකක් ඔයාලට මේ විදිහට download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙනවාද game එකේ කිසිම අවුලක් නැහැ.
හොඳට ගේම් එක වැඩ කරනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේක කරද්දී ඔයාලගේ Steam එකේ ඔරිජිනල් account එක use කරන්න එපා මේකට. මොකද මේවා ක්‍රැක් දේවල් හින්දා කියන්නේ ඉලීගල් දේවල් හින්දා කොයි වෙලාවෙ බෑන්ඩ් වෙයිද මොනවා වෙයිද කියලා කියන්න දන්නේ නැහැ. හින්දා ඔයාලා අලුත් account එක create කරලා Steam එකෙන් ඒ Steam account එකෙන් මේක try කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. account එක බෑන් වුණොත් ඔයාලට ඔයාලගේ ඔරිජිනල් account එක normal use කරන් යන්න පුළුවන්. දැන් මම නම් මේක කරේ මගේ ඔරිජිනල් account එකට. ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට පේනවා දැන් ගේම් එක සුපිරිටම වැඩ කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඔයාලට ඒ වගේ අතන තියෙන හැම ගේම් එකක්ම ඔයාලා කියන ඔයාලගේ ආස ගේම් එක try කරලා මේ විදිහට play කරන්න. ඉතින් අනිවාර්යෙන් මේ මෙතඩ් එක හරි ගියා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.